සකුරා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හැදුවේ French toast හදන්න. ඒකට අවශ්‍ය දේවල් මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. අපි පළමුව පාන් පෙති අරගෙන වටේම කපා ගනිමු. වාටි ටික ඔක්කොම කපා ගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පාන් ගන්න පුළුවන්. දැන් මම පාන් ටික කපාගෙන ඉවරයි. මම නම් ටිකක් පාන් වැඩිපුර ගත්තා. මම කරවලා නැතිව කපාගත්තේ නෑ. ඊට පස්ව භාජනයක් අරගෙන අපි ඒකට බිත්තර 3ක් කඩා ගනිමු. මම නම් බිත්තර 3ම එකට කඩාගත්තේ. ඔයාලා එහෙම කරන්න එපා. දැන් අපි මේ බිත්තර ටික හොඳින් කවලම් කරගනිමු. දැන් අපි මේ මිශ්‍රණයට ලුණු ටිකක් සීනි තේ හැඳි 3ක් දාගනිමු. ඔයාලා ටිකක් පැන රස කනවා නම් මේ ටිකක් වැඩිපුර සීනි දාගන්න. ඒකල මේ මිශ්‍රණයත් හොඳ සීනි දී වෙනකම් කවලම් කරගමු. දැන් අපි මේ මිශ්‍රණයටම ෆ්‍රෙෂ් මිල්ක් කප් 2ක් දාගනිමු. කප් 2ක් විතර. තමන් ඔයාලා අරන් තියෙන පාන් අනුව කිරි ටිකක් දාගන්න. දාලා කවලම් කරගන්න. අපි දැන් මේ මිශ්‍රණයට වැනිලා ස්වල්පයක් දාගනිමු. දැන් මික්ස් කරගන්න. අපි දැන් සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වුණාට පසු බටර් හෝ මාගරින් ටිකක් දාගනිමු. ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. තෙල් නම් දාන්න එපා. ඒතර කන්න බෑ. දැන් අපි හදාගත්තු මිශ්‍රණයට පාන් පෙති එකින් එක ඔබලා රතු සෝස් පෑන් එකේ තියලා දෙපැත්ත ටෝස්ට් කරගනිමු. පාන් එක ගොඩක් වෙලා පොඟවන්න එපා. මේ මිශ්‍රණය දවල්ට තියන්න එපා. ටක් ගාලා පෙඟෙනවා. මම දැන් තවත් පෙත්තක් දාගත්තා. ඒ විදිහටම අපි දෙපැත්ත ටෝස්ට් කරලා මේ පාන් ඔක්කොම හදලා ගනිමු. දැන් මම හදාගෙන ඉවරයි. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා හොඳයි නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි.